ගිහිල්ලා වයසට යනවා නේද? මේ වයසට යනවා කියලා යම් කාලයක් තියෙනවා නේද? මේ මොන හරි ජීවිතේ රැකී ආරක්ෂාවක් මොන හරි කරගෙන හිටියනම් ගෙදර මොන හරි වැඩපොළ ටිකක් කරන් හිටියනම් නේද? ඉස්සෙල්ලාම රැකී ආරක්ෂාව කියන එකෙන් අයින් වෙලා යනවා. ඊට පස්සේ ගෙදර තොර වැඩපොළ ටික මොන හරි කරගෙන ජීවත් වෙන්න පටන් ගන්නවා කියලා එකක් වෙනවා නේද? තව ටිකක් කොහොම වයසට ගියොත් මනුස්සයට ගෙදර දොරේ වැඩපොළ ටික කරගන්නත් බෑ. හරි අමාරුයි. ඉතින් දැන් තියෙන ඉන්නේ පැත්තකටලා ඉඳගෙන ඉන්න. ඔබ මාසයක් ඔබේ ඔන්නේ පැත්තකට වෙලා ඉන්න කියන අම්මා ඉන්න විදිහට ජීවත් වෙලා බලන්න. අපිට ජීවත් වෙන්න බැහැ. පුදුම අසහනකාරී ගතියක් දැනෙනවා. මේ මනුස්සගේ ජීවිතේ ඔබ හිතන්නේ කොහොම එකක් කියලා. කතා කරන්න එහෙම කවුරුත් නැහැ නේද? ඇසුරු කරන්න එහෙම ලොකු මනුස්සයෙක් එනවා කියලා ඒකුත් නැහැ. යන්න එන්න තැනක් කියලා 아무තු එකක් ඇත්තෙත් නැහැ නේද? ගෙදරට වෙලා ඔහේ ඉන්න තියෙන්නේ. මේ මනුස්සයා මුළු ජීවිතයක් සතුරු වෙලා උත්සාහ කළා. ඒකයි මට තියෙන ප්‍රශ්නේ දෙන්නේ. මේ මනුස්සයා ජීවත් වෙනා නෙමෙයි ලෝකෙ. අවුරුදු 80ක් ජීවත් වුණා කියලා කියනකො. සතුට ලබා ගැනීම වෙනුවෙන් කැප කරපු ජීවිතයක් ගත කළා අවුරුදු 80ක් try කරලා කොතැනද අරන් ඇවිත් තියෙන්නේ. ඔය යන්නේ නිදහස හොයාගෙන උනාට තියෙන්නේ. ඔය යන්නේ නිදහස තියෙන පාරේද?